at Himawari Sensei. Minasan Ohio gozaimasu. සුබදෑසනක් ආදරණීය දරුවනේ. කියෝමෝ ගන්බරි මෂෝ. අදත් මහන්සි වෙමු. මේ දිනවල මම ඔබට කියා දෙන්නේ ජපන් භාෂාවේ නාම විශේෂණ පද පිළිබඳ. මම කිව්වා ජපන් භාෂාවේ නාම විශේෂණ පද කොටස් දෙකයි. කෙයියෝෂි. අපි ජපන් භාෂාවෙන් කියන්නේ කෙයියෝෂි. කෙයියෝෂි කොටස් දෙකයි. මොනවද? නා කෙයියෝෂි සහ ඊ කෙයියෝෂි. මොනවද කොටස් දෙක? නා කෙයියෝෂි සහ ඊ කෙයියෝෂි. එතකොට මේ නා කෙයියෝෂි සහ ඊ කෙයියෝෂි අපිට කරන්න පුළුවන් වර්තමාන ඇත නැත, අතීත ඇත නැත. දැන් අපි සිංහලෙන් කිව්වොතින් මේ කේක් රසවත් වේ. කොනෝ කේකිවා ඔයිෂී දෙස්. නිහොන් රියෝරිගා ඔයිෂී දෙස්. ජපන් ආහාර රසවත්. රසවත් නැත්තම් කොනෝ කේකිවා ඔයිෂිකුනයි දෙස්. කොනෝ කේකිවා ඔයිෂිකුනයි දෙස්. මේ කේක් රසවත් නොවේ. කොනෝ කේකිවා ඔයිෂි කත්ත දෙස්. ඔයිෂි කියන නාම විශේෂණ පදයේ ඇත යන අර්ථය අතීත කාලය. අතීත ඇත. ඔයිෂි කත්ත දෙස් රසවත් විය. ඔයිෂි කුණකත්ත දෙස් රසවත් නොවිය. කොනෝ කේකිවා ඔයිෂි කුණකත්ත දෙස්. මේ කේක් රසවත් නොවී. මේ අපි කියලා දුන්නේ මොකක්ද? ඊකෙයෝෂි එකක් වර්තමාන ඇත නැත, අතීත ඇත නැත වලට හරවන ක්‍රමවේදය. මේ පාඩම ඇත්තමටම විනාඩි කීපයකින් කියලා දෙන්න පුළුවන් පාඩමක් නෙමෙයි. විස්තරාත්මකව කියලා දෙන්න ඕනේ පාඩමක්. ඉතින් මේ කෙටි පැහැදිලි කිරීමක් කරේ ජපන් භාෂාව දැනට ඉගෙනුම ලබමින් ඉන්න දරුවෙකුට මේක ප්‍රයෝජනවත් වේවි. ඉතින් එලෙසම තව නොබෝ දිනකින් උසස් පෙළ විභාගය පැවැත්වෙනවනේ. අපොස උසස් පෙළ 2025 විභාගය පැවැත්වෙනවා. එතෙන්දිත් මේ